ඉතින් ඔයාලට කොහොමද ඔන්න මම ඔයාලව එක්කගෙන ආවා. මෙන්න මේක බලන්න. ඔයාලට තේරෙනවා ඇති මගේ පිටිපස්සේ මොකක්ද තේරෙන්නේ කියලා. අපි ඉතින් ආවා සෙන්ටෝසා අයිලන්ඩ් එකට යුනිවර්සල් ස්ටුඩියෝ එක බලන්න. අනේ මේ දැන් අපි queue එකේ ඉන්නේ. ගොඩාක් සෙනග ඉන්නවා මේ බලන්න. wow. ඉතින් මාර්ම ලස්සනයි guys බලන්නකො මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ නිකන් අර වෙනම ලෝකයකට ගියා වගේ පේන්නේ හරිම ලස්සනයි. මේකේ යන ගමන් ඉන්නේ අපි දන්නේ කොහෙටද යන්නේ කියලා ආර කාටුන්ස් වගේ දේවල් ඇතුලේ දැක්කද? ලස්සනයි. Available spaces that you may see. A gent reminder that eating, drinking, smoking, as well as flash photography. Roll playback. View the sun. View the waves. View the mountains. එක්කගෙන යන්න. දැන් තෙමිලා ඉන්නේ හොඳටම නාගෙන ඉන්නේ. අවුලක් නෑ රස්නේ නිසා හොඳයි. අපි රෙස්ටෝරන්ට් එකකට ආවා පොඩ්ඩක් ලන්ච් එක ගන්න. මෙන්න මෙතනට තමයි ආවේ. ගයිස් අපි කන්න ආවා. කන්න තමයි කොහෙට ගියත් එන්නේ. මම ගත්තා චිකන් කට්සු. එතකොට මෙයා ගත්තා ටොන් කට්සු කියලා එකක්. ඒක පෝක් මට හිතෙන්නේ. මේ මොනවාද? ඔක්ටෝපස් බෝල්ද? ටකියෝකි. ටකියෝකි. What about it yet? Oh, he more questions there. Morgan filmmaking here. We're hit. Hold on.
ගෙනියන්න බෑ කියලා කිව්වා. දෙකට ගියා අපි ගියේ මොකද අප්සයිඩ් ඩවුන් එක මේ නැත්නම් අනිත් කියන්නේ හරි විදියට වාඩි වෙලා යන එක තියෙනවා. අපි යන එක කකුල් දෙකෙන් ඔළුව පැත්තට මෙහෙම හරවනවා. අම්මෝ පිස්සු හැදුණා guys. බය වැඩි කමට අම්මෝ කෑ ගහාවේ. මෙන්න දැන් අපි මෙහාට ආවා. මේක ඒන්ෂන් ඊජිප්ට් කියලා තමයි යන්නේ. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඊජිප්තුවට ආවා වගේ තමයි. මේ වව් මාරම ලස්සනයි. අපි දැන් මොනවාද ඒක ඊජිප්ට් මේ ඒරියා එකේ ඉන්නේ. ඒකේ අපි රයිඩ් එකකට ගියා. මේ ඒක රෝලර් කෝස්ටර් එකක් තමයි. ඒකේ කැමරාස් බෑග් අරන් යන්න බෑ කියලා උනාට ෆෝන් එකෙන් පොඩි ෂොට්ස් වගේක් ගත්තා. ඉතින් දැන් අපි තව එකකට යන්නේ. මේ බලන්නකෝ මෙතන ලස්සන. ඒක නිකන් අර පොඩි මොබාලට වගේ හොඳයි නේ හිමීට යන්නේ. අපි අර ඇඩ්වෙන්චර් වගේ හොයන නිසා වේගෙන් ගිහලා පපුව කඩාගෙන යන එක තමයි දැන් අපි හොයාගෙන යන්නේ. මාර ජොලි දවස මදි හැබැයි ආයි ආවා කන්න. වැඩි දෙයක් නෙමෙයි. රයිඩ්ස් වලට යන්න එනර්ජි ගන්න ඕන නිසා අපි හොට් ඩොග් ගන්නවා. මේ බලන්න මෙතන හරිම ක්ලීන්. ඔයාලට පේනවද? අපි බලමු රැයට වෙනකන් ඇදලා තියෙනවා. දැනට මොමෝ 4යි කාලේ. ඔඩ එක ආවා. ඉතින් ඔයාලා බලලා කියන්න කොහොමද vlog එක කියලා. හැමදේම කැප්චර් කරගන්න මම try කරනවා. හැබැයි සමහරක් තැන්වලට කැම් එක ගෙනියන්න බෑ. හැබැයි පුළුවන් තරම් කැප්චර් කරගත්තා කියලා හිතනවා. ලොකුයිද? ඒක ගොඩක් ලොකු එකක්. වෙලාවට එකක් ගත්තේ. මේ බලන්න. ජුරාසික් පාක් කියලා ගහලා තියෙනවා. දිගම දිග හොට් ඩොග් එක. රසයිද? මේක මෙහෙ තියෙන එකක් try කරන්න ඕන නිසා පීච් ලෙමන් ටී එකක්. රසයි. අපි එහෙනම් කාලා හම්බ වෙන්නම්. අරකටද මේක ඉන්නේ? ඒකට ඕන යන්න. ඕන එකට යන්න. දැන් අපි යන්න හදන්නේ කාසල් එකට. මාර්ම ලස්සනයි මේක ඇතුලේ. අපි ජුරාසික් වර්ල්ඩ් එකේ රයිඩ් එකට යන්න ගිහිල්ලා ආපහු හිතුවා මේකට ඇවිල්ලා යනවා කියලා. මේ රයිඩ්ස් දෙකක් තිබුණා. හැබැයි දෙකෙන් එකකට තමයි යන්න ගියොත් යන්නේ. අනිත් එක නම් ගොඩක් ස්ලෝ යන රයිඩ් එක. අම්මෝ මේ ශ්‍රෙක් අර මායාකාරියකින් අම්මෝ ඒ කාලෙට ගියා වගේ. එනවාලට මං කාසල් එක පෙන්නන්න. මාරම ලස්සනයි ඒක. Wow. මාරයි. අපි ඇතුළටත් යන්නේ. මට හිතෙන්නේ යන්න පුළුවන්. Fiona කුමරියගේ අම්මයි තාත්තයි. Breathe, fortune for Nelly. I can feel the energy pulsing through this crowd. කාසල් එක ඇතුලේ නම් පොඩි ෂෝ එකක් තිබුණේ. මේ ශ්‍රෙක් ගේ මේ නිකන් පොඩි එකක්. ඒක අපි වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ආවා. මොකද රයිඩ්ස් මිස් වෙන නිසා. දැන් අපි මෙතන පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගහලා
යන්න තමයි හිතුවේ. මෙතන ෆන්ලෑන්ඩ් කියලා තමයි මෙහාට කියන්නේ. මේ පැත්තේ ෆන්ලෑන්ඩ් එක. මේක නම් මොකක්ද? මම හරියටම දන්නේ නැහැ ඒක. හැබැයි ඇත්තටම හරිම ලස්සනයි. පොප්කෝර්න් උත් තියෙනවා මේ. එක එක කාටුන්ස් තමයි තියෙන්නේ නේද යාර? ගයිස් මට යන්න බෑ මේක ඇතුළට මාර වැඩි උස මදිද. අම්මෝ මේකේ තියෙනවා මාරයි. දැන් අපි කොහෙටද මේ යන්නේ? එක එක ඒවා තියෙන ඉවරයක් වෙන්නේ නැහැ. බලලා ඉවර කරන්න බැරි තරම් තියෙනවා. එන්න වැඩක් වෙන්න. මාරම ලස්සනයි මෙතන. මෙතන ෆොටෝස් ගන්න. අර අපි මේ කලින් ගියේ මේ රෝලර් කෝස්ටර් එක මෙතන තියෙනවා. වා මේ බලන්න ලස්සන view එකේ. දැන් අපි ට්‍රෙෂර් හන්ට් කරන්න යන්නේ. දැන් නම් මට පණක් නෑ වගේ. අපි චූටි කරත්තයක් ගන්නවා. රදි නිකම්ම පැදෙන්නද? නේ මෙහෙම මේ ඔයා කරගන්නේ. Amerika. Centrifugal acceleration insufficient. Increase vertical axis retention levels. Beginning power transfer process. මේ කීයද දැන් වෙලාව? දැන් 8:10යි. 8ට තමයි මේක ක්ලෝස් කරන්නේ. යුනිවර්සල් ස්ටුඩියෝ එක. ඉතින් දැන් මේක ක්ලෝස් කරලා ඉවරයි. රයිඩ්ස් එහෙම ඔක්කොම ඉවරයි. උදේ 10 ගානට තමයි අපි ආවේ. දැන් ඉතින් රෑ 8:10 වෙනකම් මෙහෙම හිටියා. ඉතින් නියම දවසක්. දැන් අපි හෙට එන්නේ සෙන්ටෝසා අයිලන්ඩ් එකටම තමයිනේ. හෙට ආපහු තැනකට යන්න තියෙනවා. හැබැයි වෙන ප්ලේස් එකක්. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මම පුළුවන් තරම්
වීඩියෝ කරා සමහරක් තැන්වලට කැමරාවලට ඇක්සස් නැති හන්ද අපිට කැමරා එක නැතුව තමයි යන්න උනේ. හැබැයි මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අපිට දැන් ඇත්තටම මේ වීඩියෝ එකට වඩා මෙතන ඇත්තටම බලනකොට පුදුම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම වෙනම ලෝකයකට ආවා වගේ. දැන් අපි මෙහෙමම කේබල් කා එකක් අරගෙන තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් තියෙනවද දන්නේ නැහැ. මම දැක්ක තියෙනවා. මේ බලමු try කරලා එහෙම නැති වුණොත් හෙට අපි ආපහු කේබල් කා එකේ එන්න හිතාගෙන ඉන්න. හැබැයි මෙතනට නෙමෙයි අයිලන්ඩ් එකටම තමයි. ඉතින් වෙනදා වගේම මගේ වීඩියෝ එක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉස්සරහට මොනවා හරි මගේ අලුත් දේවල් ඕන නම් කියන්න. අපි ගොඩාක් travel කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට. ඉතින් එහෙනම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye